Hi friends, vlogging live YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියන්න යන්නේ ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානය ගැන විස්තරයක්. මේ විහාරස්ථානයට ඇතුළු වන විටම ඔයාලට අලංකාර වූ ඇත්පැටවෙක් රත්නෙලුම්මලක් අතරගත් පිළිමයක් දැක ගන්නට ලැබෙනවා. අයින්පසු අප යන්නේ සමාධි බුද්ධ ප්‍රතිමාව වෙතටයි. සමාධි බුද්ධ ප්‍රතිමාව වෙතට යන විට ඔයාලට දෙපසින් අලංකාර වූ පොකුණක් දා ගන්නට ලැබෙනවා. මෙන්න මේ පොකුණ සෑදීමට යන විට එක්තරා අරුම පුදුම දෙයක් සිද්ධ වෙලා තිබෙනවා. එනම් ගල් පොත්තක් හා ශිලාලේඛනයක් හම්බ වෙලා තිබෙනවා. මෙම ශිලාලේඛනයේ ආරක්ෂිත වැඩසහිත ගෘහය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ 2008 වසරේ මධ්‍යගත මුදලින් ඉදිකොට එතුමා අතින් 2010 දෙසැම්බර් 16 වන දින පස්වරු 3ට තමයි විවෘත කරලා තියෙන්නේ. මේ ඔයාලට දැක්නට ලැබෙන්නේ මං විසින් කියපු ගල් පොත්ත. ඊට අමතරව දැක ගන්නට ලැබෙන මෙන්න මේ කියන ශිලාලේඛනයත් මේ ශිලාලේඛනයේ මේ තව වනතුරු කවුරුත් කියවා අවසන් කළ තියා කියවන්න හිතලවත් නැහැ. ඔයාලට මේක කියවන්න පුළුවන් නම් මේකේ තියෙන්නේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඊට පසුව අප ඇතුළත් වන්නේ විහාරගෙටයි. විහාරගෙට ඇතුළු වූ විට දේව ප්‍රතිමා, මකර තොරණ, වාමන රූප හා අලංකාර වූ බුද්ධ ප්‍රතිමා දැක ගන්නට ලැබෙනවා. ඊට පසුව විහාරගෙහි විවිධ ජාතක කතා දැක ගන්නට ලැබෙනවා. ඊට පසුව අප යන්නේ තුන්තරා බෝධීන් වහන්සේලා වන්දනාමාන කිරීමට. තුන්තරා බෝධීන් වහන්සේලා ලෙස පැවසුවද ඇත්ත වශයෙන්ම මෙහි දක්නට ලැබෙන්නේ බෝධීන් වහන්සේලා දෙනම කෙසේ වීමට හේතුව වන්නේ එක් බෝධීන් වහන්සේ නමක් අපවත් වීමයි. මෙම තුන්තරා බෝධීන් වහන්සේලා වටා ගෙතුණු එක් අතීත කතාවකුත් තියෙනවා. එනම් අතීතයේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුද්ධයකදී එක් රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ කරඬුවක බහා රැගෙන විත් ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ විහාරස්ථානයේ තුන්තරා බෝධිය අසල සංගවා පැන සනහා නැවත පැමිණි විට තුන්තරා බෝධීන් වහන්සේලාගේ මුල් මගින් කරඬුව ආරක්ෂා කළ බව. ඉන්පසුව තුන්තරා බෝධීන් වහන්සේලාට රහතුන් වහන්සේ විසින් වන්දනාමාන කොට උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය බලයෙන් කරඬුව නැවත තමා අතට ගෙන ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ සැඟවූ බව ගැමියන්ගේ මතයයි. එමෙන්ම මෙම පන්සල ශ්‍රී ලංකාවේ පවතින චෛත්‍යයක් දෙපස බෝධීන් වහන්සේලා දෙනමක් වැඩ සිටින එකම රජමහා විහාරස්ථානයක් වෙනවා. මෙම විහාරස්ථානාධිපති විසින් පූජ්‍ය කත්නරුවේ සිරිධම්ම හිමි වැනි හිමිවරුන්ව වඩම්මවා ධර්මදේශනා පැවැත්වීම හා ගැමියන්ට උදව් කිරීම, දහම් පාසල් ළමුන්ට උදව් කිරීම හා පෙර පාසල් ළමුන්ට උදව් කිරීම වැනි එකීමකී නොකී විශාල කාර්යභාරයක් සිදු කරනවා.